හලෝ මිනිසන් කොනිචිවා. මේ ඔයාලා එකතු වෙන්නේ කයින්සන්ගේ අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් යාළුවනේ අද මගේ වීඩියෝ පටන් ගත්තේ අපේ පසන්න අයියා. ඉතින් මේ අද අපි යන්න කියලා හදන්නේ මෙහි තියෙනවා ලාබෙට බඩු ගන්න පුළුවන් ෂොප් එකක් මෙගා ඩොන්කි කියලා. ඉතින් මේ අපි ඒකට යන්න කියලා හදන්නේ බඩු ටිකක් ගන්නත් තියෙනවා. මේ ටිකත් අරගෙන පොඩ්ඩක් ඔය බඩු වල ගණන් පොඩ්ඩක් බලලා ඉතින් ඒ ටික ඩක් කරන් එන්න කියලා. මේ විදිහට ඉතින් සුපුරුදු පරිදි හැමදාම වගේම බයිසිකලේ පාගෙන තමයි ඉතින් අපි යන්නේ. මේ දැන් කොල්ලෝ ටික ලයිසන් එකේමත් දාන්න ඉතින් ඉන්නේ බයික් ලයිසන්. සාමාන්‍යයෙන් කොලයක් දෙකක් විතර යනවා බයික් ලයිසන් එක විතරක් දාන්න. මේ තාම කට්ටිය හරි තීරණයක් නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. මෙතන එකට මෙයාලා ගුරායක් ගන්න. මේ ඉස්සෙල්ල ඔනෝ ගිහිල්ලා යනවා. මේ ඉනර්මල් ඔනෝ ගිහිල්ලා යනවා. කොල්ල පාට වැටලා තියෙන්නේ ෂෙනෙක මාරු වෙන්නේ. තව පොඩ්ඩෙන් නැත නවතින්න වෙනවා. ජපානේ වැට දාන අයියලා. ඉතින් යාළුවනේ දැන් අපි කට්ටියට පඩියමත් හම්බෙලා නින්නේ. ඉතින් ඒක නිසා ඔසාන් අයියා පසන් අය දෙන්න කිව්වා මේ දුන්කේට යන්න කලින් යන්න කියලා ඇඳුමක් බලන්න කියලා. ඉතින් අපි ඒක නිසා දැන් ආව ඇඳුමක් බලන්න කියලා. මරු අයිටම් එකේක වා. හදුන්නයි. ගන්න නම් බාන්නේ. යපානට ගැලපෙන ඇඳුම් බා. ගන්නට පෙන්න. ඉතින් යාළුවනේ මං ගත්ත එක. මත් ගත්තා ඒක 1300ක් විතර වෙනවා. පිරිනස් එක්කලා මේක දාලා. අනිත් පැත්තේ. අඩෝ ඒකත් මරු ඈ. අපිත් එක්ක අලුත් සාමාජිකයෝ තුනක් ඔයා කොසෙමස්. මොකද ගන්නවද? මම නම් ගත්තේ නෑ මට අරන් දුන්නා. පසන්න අයියා. ඔව්. යම්මතෝ පඩියටලා කොනෙම චීලා වෙලා ඉන්නේ. මේ සපත්තියම දෙනවා මේ ඔක්කොම සෙකන්ඩ් හෑන්ඩ් නෙවුවා. යා මැක්ස් නයිකි දෙයක් මේ දෙක. මේ දෙක සෙන් 6ක් වෙනවා. ඌවත් නයිකි මේ කොමු නයිකි තියෙන්නේ. කත් සෙන් 6යි. ගත් සෙන් 6යි. එල්ලුවේ කොළ 6යි 60,000යි. ඌකුච්චි දෙන දෙකමාර. ඔය දාපු වන්න ප්‍රයිස්. මේ මොච්ච ඔරිජිනල් බා. ඔක්කොම ඔරිජිනල්. ෂුවර්. මේ කැසිකෝ. නැත්තම් කොලයසෙන් 4යි බා. මේ කළු පාට එක නම් ලස්සනයි ඈ. අරගෙන යන්න. මේක කොළ 9යි. සිටිසන් එක. කොළ 9යි. දු කොළ 8යි අර කොළ 8යි සෙන් 4යි කියන්නේ කොළ 9යි සෙන් 2යි. මම ඒක ලස්සනයි. කට්ටිය අඬපුව බලන්න කරා. මේ සෙයිකෝ එක මේ සෙන් 8 එකක් ලස්සනයි. මේකත් ලස්සනයි. මේ පොඩි එක සෙයිකෝ දෙකක් දෙක. කොළ 3යි. ලස්සනයි. මොනවද පාවිච්චි කරන්නේ? මේ ෂර්ට් එක කිය කොළ 3යි. ඒක 60,000යි. ලංකාවේ මුදලින් 60,000යි නේ. ඔය සපත් දෙක හරියන්නේ නැද්ද වැඩි? යා සපත් දෙක. මේ දෙක අක්කට හොඳයිද? අක්කට අවුල් නේද දෙක? මොනවද බං ඇත්තේ කි ලස්සනයිද බං හෙරප්පේ? කීයද මගේ? කීයද බලපන්. යාළුවනේ ඉදිරි ගණන් අරගෙන ඉවරයි නේ. මගේ අතරන බිල් කරගත්තා. 1435ක් වුණා. දැන් ඉතින් මෙගා ඩොන්කිය බලලා පිටත් වෙන්න තමයි තියෙන්නේ.
යාළුවනේ බඩගින්නට මොනවා හරි ගන්න කියලා මේ ගිහුම එක තමයි. අර ගිහුම එක තියෙන්නේ මේ මෙතන මේ ළඟමයි. ඉතින් මේ බඩටත් මොනවා හරි දාගන්නත් එක්කම මේ කොහෙද තියෙන්නේ මේ කණයිට? එහෙමද? අම්මට පුරුෂ ශක්තිය වැඩි වෙනවා අරගෙන. බිව්වා. බනිස් කොහෙද තියෙන්නේ කියන්නේ? ඔයාලා මේ කොහෙද ඉන්නේ? ඉස්සරහෙන් බනිස් ඉස්සරහට පිටිපස්සරාගේ. කන්න දෙයක් නෑ නේද? අපෝ උණිගිරි නම් කන්න බෑ. උණිගිරිය දා මුන් ආපු දවසේ උණිගිරිය පා කරා බා. ඇයි? අජපාන්ට ආපු පළවෙනි දවසේ මම උඹලා දිහාට එක්කන් ගිහලා උණිගිරිය කන්න දීලා අපිට. අනිතින් යාළුවනේ මම නම් කන්න කියලා ගත්ත මේ දික බනිස් එක. බනිස් එකක් නෙමෙයි මේක නිකන් කීක් එකක්ද කොහෙද? බලමු කාලම කොහොමද රස කියලා. හරි කාපන් කෑල්ල. නෑ නේ. වීඩියෝ දාලා තියෙන්නේ. කෑල්ලක් ගන්න. ඒක මෙවවල. ඒක නියම්. ඉදින්නේ කාපන්. අදුන්නයි. එන හුක්කයි දාලා මේ ගණ්ඩ වෙනන්දර මේ. ඕක ජීවෙන කන්දමල ගණ්ඩ වෙන්නේ නැහැ. ලොකු හැන්දක් ඕනේ ඔක්කොම. යාළුවනේ අපි කාලා බීලා අහවරයි. දැන් නැවතත් ගමනේ යා. අම්මට හයි කැවැසේට මාරු කරලා. ඒ වුණාට මේ ඔසන්න ඒක පදිනකොට එන අමුතුයි කියහන්කෝ. දාමු. අර මේකට කියලා දාමු. ඒ සිරහාට මුට එක සෙට් වෙන්නේ නැහැ කියහන්කෝ. ඉතින් යාළුවනේ අපි ආවා මෙගා ඩොන්කිය ගාවට. මේ තමයි ඩොන්කිය. බයිසිකලේ මෙතනින් පාක් ඉන්නේ දාලා කට්ටිය මාන්සි නිවනවා දැන් ඇවිල්ලා. මෙට්ටිසු වලින්. අපි දැන් ඇතුළට යන්න හදන්නේ මෙගා ඩොන්කිය. මේ තමයි යාළුවනේ මෙගා ඩොන්කිය. නැති දෙයක් නෑ ඉතින්නේ. තනිකරකින් තොක බඩු කදයක් වගේ තමයි. අරඹ ගත්තේ සපත්තු පිය දාන්නේ. ගණන්ද දන්නේ. ආ 100ක 100යි. දයිසෝගෙන් 100යි. ඕක නේද? තමා ගත්තේ සුප්ලින් හරි. ඒක ගණ. ඒක 200යි 218යි. දැන් අපි පඩි පෙළ නැකලා යන්න ගන්න උඩ තට්ටුවට. පල්ලේ තට්ටුවේ තියෙන්නේ ගොඩක් මොය මේ ක්‍රීම් වර්ග, ෂැම්පූ වර්ග, රියෝදන ලික්විඩ් වර්ග, පර්ෆියුම්, දැල්ලවන්ගේ මේකප් බඩු. එහෙම තමයි ගොඩක්ම තියෙන්නේ පල්ලේ තට්ටුවේ. මේ තට්ටුවේ තියෙනවා ඉතින් ඔය ඉලෙක්ට්‍රොනික අයිටම්. ඒකේ PS1 එක තියෙනවා මේ. ඒ වගේ දේවල් තියෙනවා මේ තට්ටුවේ. වටිනා දොර දෙකේ සීත කරනක් දිනනවා. මේ දොර තුනේ එකක් තියෙනවා. වල තුනේ එකක් දෙකේ එක දෝනේ. මෙතන යාළුවනේ තියෙනවා පර්ෆියුම් අයිටම්.
අර පොඩි මෙව සුවඳක් කියන ඒකත් සුවඳ තමයි. සුවඳද? ඒ නේ බ්ලැක් නයිට් එක වගේ බා. බ්ලැක් නයිට් එකේ බ්ලැක් නයිට් එක සුවඳ තියෙනවා. ඔන්න යාළුවනේ අපි බඩු ටික ගත්තා. අයන්තගේ බාන්නේ තමයි මේක. අම්මා වොඩ්කා එක. අයන්ත වොඩ්කා එකක් අරගෙන එකම වර්ගයේ පර්ෆියුම් 3ක් ගත්තා. මේ පසන් අයලාට ප්‍රෝටීන් ගත්තා. ප්‍රෝටීන් යමතෝ ගහ ළඟ බහැලලු තියෙන්නේ. මේ යන්ද? ඕල් දෙකක් විදනවා. ඔව් ලිෆ්ට් එකක් තියෙනවා ලිෆ්ට් එක. නම් අදේනේ උන් නුනවා. ගෑනු හොඳයි තමයි බා. පත්තු කරනවද දැන්? මේ සොමීගේ ආවුනේ. අඩෝ මේක කවුද ගත්තේ බං? මේ ලේඩිස් බං. ඒකේ ලේඩිස් තා ලේඩිස් ඒ මේක මරුවා ලේඩිස් යනවා මං අරුම් බල බල යනවා. යම ඒ ජෙන්ස් පැත්තට කොට යනවා ගත්තද? අප්පු අද යන්නේ බම්මන් නෑ අයියෝ. දෙනක් බල දැන් දැක්කම හැමතැනම යනවා මේ ගණන් වැඩි කර කමන්නේ මං ගන්නවා ඒ ඩම්බල් ගත්තේ නෑනේ අනේ යාළුවනේ මුන් අපරාධ මාර්ගෙන් යමු ගත්තේ ඔය පේනවා හැමදාම ඔහොම බඩු මොන හරි අරගෙන එක්ක ගෙදර ගිහලා ගණන් හදනකොට කියන අපරාධය අද බඩු ගත්තේ කියලා. ඒ මේකෙන් ගන්නද ගම්මා ගන්න ඕන එකක් ගන්නකො. අපි ඉන්න. මොකද වට්ටන් කැප් එකක් ගත්ත ඔෂාන් අයියා. පසන්න අය සෙරප්පු වලට පිස්සු වැටලා ඉන්නේ. ඔය කීයද? 5000 1000යි. ඒ වැඩි වෙනවා ඒ සෙරප්පු නෑ බං. මේ ලංකාවට යන්න මේ මෙව තියෙනවා ලගේජ්. ඒවා ජපන් බඩු. මේ අර රෙදි එව්ව නෑ බම් මෙහි. අර මේ මෙව්වා තියෙන්නේ. මොනවද ඒවට කියන්නේ? ෆයිබර්. ගමුනේ යන්නකෝ ඔය එනවා ලබනවද? මේ කීයද මම? කොළ දෙකක් එනවනේ. හැබැයි ඉතින් ලංකාවේ මේ අම්බා ඉතින් දැන් උඹලානේ බං එක්කගෙන ඔය සෙරප්පුවක් බලන්න ඕනලු. ප්‍රෝටීන් ගන්න කියලා දැන් මොනවද ගන්න කියන්නේ අපි මේ උඹලා යනකම් මේ අපි ඉන්නේ. ප්‍රෝටීන් එක තියලා වරෙන් මුකුත් ඕනේ නැහැ ගන්න යන්න. උන්ට අවමත කළා ටැග් එකක් දාගෙන යයි එළියට ඈ. අපි ඔව් ඔව් ඈ. ගෙදර ගියා ගෙදර යනකම් දන්නේ නැහැ ඊට පස්සේ. අර මේ කරන්නේ මැක් එකේ රිමෝට් එක ගෙන ආවා. නෑ ලිෆ්ට් එකක් තියෙනවා කිව්වනේ. අර කියන්නේ ආපස් මේක උඩින් නේද?
මේ ඒ ලංකාවට බඩු එහෙම දානකොට මේකෙන් තමයි අරගෙන දාන්න ඕනෝ. නැත්තම් අරකින් ගන්න ඕන. මේ චොකලට් එහෙම තියෙනවා. 1580 මේ පැක් එක. මේක 216. මෙයා තමයි ගෙදර වැඩ කරන්න ගත්ත එක්කන. ඌ කන්නේ පොඩි සුපි පැටම්. ගෙදරට යන්නේ නේද? ගත්ත බඩු වෙන් කරනවා. කට්ටිය අරගෙන යන්නේ. අදුන්න අයියා. කොළ දෙකක් විතර ආවොත්. ඒ අර කීයද බා? අඩෝ කොළ 30ක් නේ. ලක්ෂ 3යි ගෙලින්ම ලංකාවේ මුදල්. ලක්ෂ 6යි ලංකාවේ මුදල්. එච්චරයි බං ඒ සර්. දීලා ජූ කරන්නේ මේව. ඒ PM ඔක්කොම මේක තියෙනවා. පාට් එකක් ගන්නකොට. පානේ අර කිලෝ කොයක් ගන්නේ රද. ඕකත් රාය යයි පැත්ත කළු පාටයක් ආයේ. ඒ මේ අපි යන ගෙදර ගිහලා යන්නත් ඕනේ වා. බතුත් නෑ අපි දෙන්නට කන්න. ඔන්න යාළුවනේ ඩොන්කියෙන් බඩු අරගෙන ඉවරයි. දැන් තියෙන්නේ බඩු ටික බිල් කරගන්නයි. ඊයද මෙතන කොළ දෙකට අවසන් බඩු දිනනවා ඈ දෙකක්ද දාන සුවඳ දෙකක්ද අරුබියෝනිය අරුපියා යම බිල් කරගෙන ඒ ආන්ගරම එළියටත් ගිහලා යම ඒ ඕක පාඩුයි පන්දි ගන්න යයි ඉවර කොහොම ගිහලා මේකට ආ මැෂින් එක වත්තර පෙන්නට පස්සේ කලත් කළා මොනවද කුඩු ටික නෑ වොෂින් මැෂින් එකේ අර මේ අරලා දාන්න තැනක් තියෙනවා ඒකට දාන්න එතකොට ඒකෙන් දිය වෙලා ගන්නට වැටෙනවා ඔව් කැට වැටෙන්නේ නැද්ද නුඹරට අතන් පසන්නේ කෙලින් යන ලොකු කාලයක් ගන්නද එකක් ගන්නද දෙකක් ගන්න දෙකක් ගන්න ලොකු කාලයක් ගන්නද ඔව් දෙකක් ගන්න ඔසම එලම එහා පැත්තේ බිල් කරන්න අපි මෙතන ඉතින් මොනවා අයිති ගණක් කියමු කොල්ලේකට ආසන්න ගන්නක් කියන්නේ कैसे लगता है कि से अंदर रास्ता मारा का क्याはいइधर नहीं कोले कोले मोने में होगी සල්ලි නැද්ද बोलो जाओ දහට කල්ලි ගාන්ට දාන්නේ බිල්ල කත්තාවා අන්තිම ටික බිල් रील बोर्ड इधर है බිල් ගොඩක් විතරයි තියෙන්නේ දැන් මේ ටික මළු වලට දාගන්නයි තියෙන්නේ තේරෙන්නේ නැහැ
ඒ පිකප් කරලා ගනින් ඕක පසන්නයි පිකප් කරලා ගන්න ඔන්න ඉතින් යාළුවනේ අපේ අද දොංකි ගමන ඔහොම තමයි ඉවර වුණේ. ඉතින් මගේ මේ වීඩියෝ එක මම මෙතන ඉවර කරන්න කියලා තමයි හදන්නේ. මොකද දැන් ඔහොම ඉතින් ආයෙත් ඉවර කරන්න යන්නේ. මේ අපි ආපු පාරේ මේ යන්නේ වෙන තව ළඟ කැලෑ පාරක් තියෙනවා මේ ඒකින් දාලා යන්න හදන්නේ. එහෙනම් ඉතින් තවත් අලුත් හොඳ වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සයෝනරා